ආයුබෝවන් පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ 8 වසරේ 3 වෙනි පාඩම නේද? 8 වසරේ විද්‍යාව 3 වෙනි පාඩම. 3 වෙනි පාඩම මොකක්ද ඔයාලගේ? ශාක විවිධත්වය හා කෘත්‍රිම මේ පාඩමේ තියෙන අභ්‍යාස මාලාව තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ නේද? එතකොට මේකෙදි පළවෙනි ප්‍රශ්නෙන් කියනවා පහත සඳහන් ශාක කොටස් වල ප්‍රධාන කෘත්‍ය ලියා දක්වන්න කියලා නේද? ශාක පත්‍රවල කෘත්‍ය මොකද්ද පුතේ? ශාක පත්‍ර තමා ශාකවල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නේද? ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නේ ශාක පත්‍ර මගින්. එහෙමත් නැත්නම් ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ශාක පත්‍ර මගින්. එතකොට අපිට ලියන්න පුළුවන් ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කිරීම තමයි ශාක පත්‍රවල කෘත්‍ය විදිහට. ඊට පස්සේ ශාක කඳ කියලා තියනවා නේද? ශාක කඳේ කෘත්‍ය මොකද්ද? ශාකය දරා සිටීම නේද ශාක කඳෙන් කරන්නේ. ඒ කියන්නේ පුතේ ශාකයක කඳෙන් ඉහළ තියෙන මොනවාද? මුල්, අතු, පත්‍ර වගේ දේවල් නේ, ගෙඩි, ඔය වගේ දේවල් දරා ඉන්නේ ශාක කඳෙන්. ඒ කියන්නේ ශාකයේ ඉහළ කොටස් වලට අවශ්‍ය සන්ධාරණය සැපයීම තමයි ශාක කඳ මගින් සිදු කරන්නේ. මොකද්ද? ශාකයේ ඉහළ කොටස් වලට සන්ධාරණය සැපයීම තමයි ශාක කඳෙන් ඉටු කරන්නේ. එතකොට ශාක මුල්වල කෘත්‍ය මොනවද? ශාකයක භූගත කොටසකුයි වායව කොටසකුයි කියලා දෙකක් තියෙනවනේ නේද පුතේ? ශාකයේ භූගත කොටස කියන්නේ මොකද්ද? පස යට තියෙන ශාකයේ කොටස තමයි ශාකයේ භූගත කොටස කියන්නේ. පසෙන් ඉහළ තියෙන කොටස කියන්නේ වායුගෝලයේ තියෙන ටික තමයි වායව කොටස කියලා කියන්නේ නේද? අපි ඔය කියන වායව කොටස තමයි කඳ, පත්‍ර, අතු, මුල්, ගෙඩි, මල්, කොළ ඔය ඔක්කොම තියෙන්නේ වායව කොටසේ. භූගත කොටසේ මොනවද තියෙන්නේ? භූගත කොටසේ තමයි තියෙන්නේ ශාකයේ මූල පද්ධතිය නේද? මූල පද්ධති වර්ග දෙකක් තියෙනවා. මුදුන් මූල පද්ධතිය, තන්තු මූල පද්ධතිය නේද? එතකොට ආගන්තුක මුල් තියෙනවා, පාරිශවික මුල් වගේ මුල් වර්ග තියෙනවා නේද? එතකොට මුල් වල කෘත්‍ය මොකද්ද? ශාකයේ පසෙන් ජලය හා ඛනිජයන අවශෝෂණය තමයි ශාක මුල් වල කෘත්‍ය. මොකද්ද? ශාකයට අවශ්‍ය ජලය හා ඛනිජ ලවණ පසෙන් අවශෝෂණය කිරීම තමයි ශාක මුල් වල කෘත්‍ය. පුතේ ලියා ගන්න ඔයාලට අමතක නම් ඒක ශාකයට අවශ්‍ය ජලය හා ඛනිජ ලවණ ශාකයට අවශෝෂණය කර ගැනීම. ඒ කියන්නේ පසෙන් ශාකයට අවශෝෂණය කර ගැනීම තමයි ශාක මුල් වල කෘත්‍ය. ඒ වගේම ශාකයට අවශ්‍ය සන්ධාරණය කියන්නේ ශාකයේ පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ මුල් මගින්. එතකොට දෙවෙනි ප්‍රශ්නෙන් කියනවා පහත සඳහන් ශාකවල කඳ, පත්‍ර, මුල් දක්වන සුවිශේෂී අනුවර්තන මොනවාද කියලා නේද? එතකොට පතොක්වල පතොක්වල පත්‍ර දක්වන අනුවර්තන මොනවාද පුතේ? පතොක් වැවෙන්නේ ශුෂ්ක පරිසරවල නේද? ශුෂ්ක පරිසර කියන්නේ ජලය ඌණ පරිසර නේද? ජලය අඩු පරිසරවල තමයි පතොක් වැවෙන්නේ. එතකොට මෙහෙම ජලය ඌණ පරිසරවල වැවෙද්දී පතොක් පත්‍රය මොනවද? ශීන වෙලා කියන්නේ කටු බවට පත් වෙලා තියෙනවා නේද? පතොක් පත්‍රවල කටු තියෙනවා. ඔය කටු තියෙන්නේ මොකටද? ඒ වගේම ඝන උච්චර්මයක් තියෙනවා. ඕවා තියෙන්නේ ශාක පත්‍ර වලින් සිදුවන ජල හානිය අවම කරගෙන ජලය සංරක්ෂණය කරගන්න තමා පුතේ පත්‍ර කටු බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඝන උච්චර්මයක් තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක කැරට්. කැරට් වල මුලේ මොනවද? කැරට් වල මුලේ ආහාර තැම්පත් කරනවා නේද? මුලේ ආහාර තැම්පත් කරන ඒවට අපි කිව්ව මොනවද? ආකන්දි මුල් කියලා කිව්වා නේද? මුලේ ආහාර තැම්පත් කරන ඒවට අපි ආකන්දි මුල් කියලා කිව්වා. එතකොට මේ කැරට් වලත් මුලේ ආහාර සංචිත කරනවානේ. එතකොට මේ ආහාර සංචිත කරන ඒවා ඉඟුරු කහ වගේ දේවල් වල
අහිතකර කාලවලදී කාලතරණය කරන්න උපකාරී වෙනවා. සමහර ඒ වගේ මොකද්ද වර්ධක ප්‍රචාරණයක් සඳහාත් උපකාරී වෙනවා. එතකොට කැරට් වගේ මුලේ ආහාර සංචිත කරලා තියෙනවා. ඊට පස්සේ නුගවල මොනවාද පුතේ තියෙන මුල් ජාතිය? නුගවල කරු මුල් තියෙනවා නේද? ඒ කියන්නේ නුග අත්තක් මෙහෙම තියෙනවා නම් උඩ නුග අත්තක් තියෙනවා නම් මේ නුග ගහක් නම් මෙහෙම තියෙන්නේ නුග ගහ නම් මේ නුග ගහේ අතු වලින් පහළට මොන ආවිත් තියනවද? අතු වලින් පහළට ඇවිල්ලා තියෙනවා කරු මුල් කියලා જાතියක්. මේ කරු මුල් වල කාර්යය මොකද්ද? කරු මුල් වලින් කරන්නේ පුතේ දැන් නුග ගස් වල එහෙම අතු බරයිනේ. එතකොට මේ අතු ටික කරු මුල් වලින් පොළවට සම්බන්ධ කරද්දී මේ කරු මුල් වලින් ශාකයට අමතර සන්ධාරණයක් සැපේනවා. ඒ කියන්නේ ගහේ බර දරාගෙන ඉන්න උපකාරී වෙනවා. එතකොට කෝමාරිකාවල ශාක පත්‍රයේ මාංශල විදිහට තියෙන්නේ නේද? කෝමාරිකාවල ශාක පත්‍රයේ මාංශල වෙන්න හේතුව තමයි පුතේ ශාක පත්‍රය තුළ ජලය සංචිතව තබා ගන්නවා නේද? ඒ කියන්නේ ජලය රඳවා තබා ගන්න තමයි කෝමාරිකා ශාක පත්‍රය මාංශල ආකාරයෙන් තියෙන්නේ. එතකොට බතලවලත් අර විදිහටමයි පුතේ දාවක මුල් හරහා මොනවාද මේ අල තැම්පත් වෙනවා නේද? ඒ කියන්නේ මුල්වල මේ අල තැම්පත් වෙනවා. ඒ කියන්නේ ආකන්දි මුල් විදිහට ගන්න පුළුවන්. එතකොට මුලේ ආහාර සංචිත කරනවා. එතකොට ගම්මිරිස් වල මොනවද තියෙන්නේ? ගම්මිරිස් වල තියෙන ඒවට කියනවා අපි ආරෝහක හෙවත් ආලග්න මුල් කියලා නේද? ගම්මිරිස් වල තියෙන්නේ ආරෝහක හෙවත් ආලග්න මුල්. මේ ආලග්න මුල් වලින් පුතේ අර ඔයාලා දැකලා තියෙනනේ ගම්මිරිස් වල අර තැන් වල ගැටයක් වගේ තියෙනවා. ඒ ගැටේ මුල් හටගෙන තියෙන්නේ. ඔය මුල් වල කාර්යය තමයි පුතේ අර ආධාරකයක් මොකක් හරි ශාකයක් හරි වැටමාරි මේ ඉන්නක් හරි මොකක් හරි ඒ වගේ දෙයකට ගහ සම්බන්ධ කරලා තියාගන්න එක තමයි මේ වගේ කෘත්‍ය නේද? එතකොට මේ ආලග්න මුල් වලින් තමයි ආධාරකයට ශාකය සවි වෙන්නේ නේද? මේවා වැල් විදිහටනේ වැඩෙන්නේ. ඊට පස්සේ බිගෝනියා මොනවාද? බිගෝනියා වල කාර්යය තමයි පුතේ පත්‍රධාරය කඩතොළු තියනවා. ඒ වගේම විචිත්‍ර වර්ණ පත්‍ර තියනවා නේද? බිගෝනියා ශාක පත්‍රයේ වර්ණවත්. ඒ කියන්නේ ගෙවල් වල ගෙවතු අලංකරණයට වගේ හිටවන්නේ. එතකොට මේකේ පත්‍රධාරය මෙහෙම රැලි විදිහට තමයි පත්‍රධාරයේ මෙහෙම මොනවා තියනවද? කඩතොළු තියනවා. මේ කඩතොළු වලින් මොකද කරන්නේ? බින්දු දේ කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒ බින්දු දේන් ආරක්ෂා කරනවා. ඒ වගේම ජල සංරක්ෂණයටත් උදව් වෙනවා. ඒ වගේම අලංකරණයටත් හිටවනවා. වර්ණවත් පත්‍ර තියෙනවා. ඒ කියන්නේ එකම පත්‍රයේ රතු පාට කොටස්, සුදු පාට කොටස්, කොළ පාට කොටස් වගේ කොටස් තියෙනවා. එතකොට ඔය කොටස් වලිනුත් අපිට උදව් වෙනවා මොකද්ද? ඒ කියන්නේ සමහර ස්ථානවල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. සමහර ස්ථානවල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ නවහන්දි හීරැස්ස කියන ඔක්කොම පුතේ ශුෂ්ක පරිසරවල වැඩෙන දේවල්. ඒ හින්දා මේවා ශුෂ්ක පරිසරවලට දක්වන අනුවර්තන විදිහට පත්‍රධාරයේ ශීන වෙලා තියෙනවා. පත්‍රධාරයේ ශීන වෙනවා කියන්නේ මොකද්ද? ඔය පත්‍රයේ ඉතා සිහින් දිග පත්‍ර තියෙන්නේ. මෙන්න මෙහෙම සිහින් දිග පත්‍ර තියෙන්නේ. එතකොට මේවා හින්දා ජලහානිය අඩු වෙනවා. ඒ වගේම පත්‍ර වියලීම අඩු වෙනවා. පත්‍ර මතට පතනය වෙන සූර්යාලෝක ප්‍රමාණයත් අඩු වෙනවා. ඇයි මේකේ පෘෂ්ඨ වර්ග ඵලයක් නැහැනේ. එතකොට මේකට එහෙම සූර්යාලෝක ප්‍රමාණයක් පතිත වෙන්නේ නැහැ. අන්න එහෙම මේවා දැඩි සූර්යාලෝකයට ඔරොත්තු දෙන පරිසරවල මේ නොනැසී පැවතෙන්න අනුවර්තන දක්වනවා. එතකොට නියගලවල මොනවාද? නියගලවලත් අලයක් තියනවා නේද? එතකොට මේවත් ආකන්දි මුල් විදියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ආකන්දි මුල් වලින් අහිතකර කාලවලදී කාලතරණයට උදව් වෙනවා. ඊට පස්සේ ඕකිඩ් වල මොනවාද තියෙන්නේ? ඕකිඩ් වල අපිට හම්බෙන පුතේ වායව මුල්. අර සුදු පාට වගේ මුල් තියෙන කිරි මුල් කියලා කියන්නේ.
ඔය වායව මුල් ප්‍රභා සංශ්ලේෂණයක සිද්ධ කරන හරියක් තියෙනවා. කොළ පාටට පේන්නේ මුලේ කෙරවල. එතකොට ඔය වායව මුල් වලින් කරන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරලා ශාකයට ලබා දෙන එක තමයි වායව මුල් වලින් කරන්නේ. වායව මුල් වලින් කරන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ටික අවශෝෂණය කරලා ශාකයට ලබා දෙන එක. එතකොට ඕකිඩ් ශාකයේ පුතේ අපි ශාකයක් කියන්නේ මොකද්ද? තවත් ශාකයක් මත වැඩෙන ශාකයක් නේද? එතකොට එයා ජලය පෝෂක වගේ දේවල් අවශෝෂණය කරන්නේ කොහෙන්ද? අනිත් ශාක වලින් නේද? ශාකයට අවශ්‍ය khනිජ පෝෂක අවශෝෂණය කරන්නේ එයාව දරාගෙන ඉන්න අනිත් ශාකයෙන්. එතකොට ඒ ශාකයෙන් ඒව අවශෝෂණය කරගන්න ගහට සවි වෙන්න එපා. ඒ සවි වෙන්න තමයි මේ වායව මුල් වලින් අනුවර්තන ලබා දෙනවා නේද? එතකොට මේ ඕකිඩ් ශාක වලට ලොකු පෝෂක ප්‍රමාණයක් ලොකු ජල ප්‍රමාණයක් ඕනේ නැහැ පුතේ. මොකද තව ගහක් උඩනේ මෙයා වැඩෙන්නේ. එතකොට මෙයා ඒ ගහෙන් අඩු පෝෂක ප්‍රමාණයක් ලබාගෙන වර්ධනය වෙන්න හැඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ පේර මොනවාද? පේර මුල් මගින් ප්‍රචාරණය වෙන කෙනෙක් නේද? පේරවල තියෙනවා මොනවාද? ප්‍රචාරණ මුල්. ඒ කියන්නේ මුල් මගින් නවශාක බිහි කිරීමේ හැකියාවක් මෙයාලට තියෙනවා. එතකොට රම්පෙවල කොහොමද? රම්පෙවල තියෙනවා පුතේ කයුරු මුල්. කයුරු මුල් කියන්නේ මොනවාද? කයුරු මුල් කියන්නේ පොළවෙන් ඉහළට මෙහෙම ඉස්සිච්ච මුල් වගේක්. මේ තියෙන්නේ මුල් ටික. මේකට උඩ තමා මොකද්ද? රම්පේ පඳුර තියෙන්නේ. මෙහෙම රම්පේ පඳුර තියෙන්නේ. මේවා තමා කයුරු මුල්. රම්පේ වගේ ශාකවල ඒ වගේම කඩොලාන ශාකවලත් මේ කයුරු මුල් තියෙනවා. මේවා මොනවාද? මේවා ශාක කණෙන් ඉහළට වර්ධනය වෙලා තියෙන. එතකොට ශාකයට අමතර සංධාරණයක් සපයනවා. ඒ වගේම තමයි ශාකයේ මඩගොහරු පරිසරවල මේ පැවැත්මටත් හැඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ පුතේ ඒ ටික කතා කරා. මේක ඉතුරු කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ආයුබෝවන්.